පිළිගන්නවා SL කවිෂ ක්‍රියේෂන් YouTube channel එකට වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සතුටින් සාමයෙන් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද මේ වීඩියෝ එකකින් මේ ගෙනාවේ අර කලින් වීඩියෝ වල මම අදපු බස් එක මොඩිෆයි කරන වීඩියෝ එක. ඒ බස් එක හැමෝමයි තියෙන්නේ මේ පොඩි වෙනස්කමකට කියලා කරගෙන තියෙන්නේ. මෙන්න මේ රෝද ටික කළු පාට කරගෙන මේ ඉරි ටික පොඩ්ඩක් මේ පෑනකින් අහගෙන තියෙනවා වටේ. එයාරින්න ලොකු වෙනසක් නැහැ. හරි අපි එහෙනම් මේ මොඩිෆයි කරන්න බලමු. පටන් ගමු. බස් එක පොඩ්ඩක් පැත්තට තියාගන්න. ඕගොල්ලන් මම ගත්තේ මෙන්න මේ වගේ A4 කොළ වලින් කපාගත්තු තීරු වගේක් තමයි ගත්තේ මේකේ අර බස් එකේ මේ ඊ වලට අලව ගන්න. දෙපැත්තට මේ වගේ අරන් තියෙනවා මේ එක පැත්තකට. මේ අරන් තියෙනවා අනිත් පැත්තට. මේ කහ පාටම තරම් තියෙනවා. මේ උලන්ට පේනවා ඉතින් ඒ ටික පැත්ත කර ගමු. මම වෙන වෙනම තියලා තියෙන අර පැටලෙන හින්දා මේ පැත්තයි මෙන්න මේ පැත්තයි වෙනස්නේ පොඩ්ඩක් මේ පැත්තත් එක්ක ඉඳ පැටලෙන හින්දා වෙන වෙනම අරන් තියෙනවා මම. ඊට පස්සේ තාම මෙන්න මේ වගේ බෆර් එකක් හදාගත්තා. මම ඉතින් මට ලේසි විදිහකට හදාගත්තා. ඔයගලන්ට කැමති විදිහකට බෆර් එක හදාගන්න. මේ ඔයගලන්ට පේනවා ඉතින් මෙන්න මෙහෙම හයි කරන්න පුළුවන් බෆර් එක. මේ පේනවා ඉතින් බෆර් එකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ තව මම ගත්තා බ්‍රේක් ලයිට් හදාගත්තා. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ විදිහට. මම මේ තාබස්සක් ඇති වෙයික ඇතුලේ තමයි මේ ටික දාලා තිබුණේ අර නැති වෙන හින්දා. මෙන්න හදාගමු. ඊට පස්සේ මෙන්න බ්‍රේක් ලයිට් හදාගෙන තියෙනවා ඔයගලන්ට පේන්නේ නැති. බ්‍රේක් ලයිට් එකක්. ඊට පස්සේ ඉස්සරහයි පිටිපස්සේ නම්බර් ප්ලේට් හදාගත්තා. මම මේකේ අංකයක් දැම්මේ නැහැ 0.4ක් දැම්මේ. මේ විදිහට. ඊට පස්සේ පිටිපස්සේ බෆර් එක තියාගමු පැත්තකින්. රිම් කප් හදාගත්තා. මම ඉතින් එච්චර ලස්සනට හදාගත්තේ නෑ. ලේසි විදිහකට හදාගත්ත රිම් කප් ටිකක් මේ පොඩි තහඩු කෑල්ලක් කපලා. ඔයගලන්ට කැමති විදිහකට ලස්සනට හදාගන්න රිම් කප්. ඒ ටිකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ වගේ මම මේක දාන්න හිතන් ඉන්නේ සිකුරුලියා කියලා නම බස් එකට. ඊට පස්සේ මේ මෙන්න වගේ දිග තීරු අරගෙන තියෙනවා මෙන්න මෙහෙම හයි කරගන්න. අලව ගන්න. ඊට පස්සේ වගේ දෙයක් අරන් තියෙනවා. ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ වගේ සිකුරුලියා කියලා අරන් තියෙනවා මෙන්න මෙතනින් මෙහෙම අලව ගන්න. ඒකත් පැත්තකින් තියාගමු. දෙපැත්තටම අරගෙන තියෙන මේ විදිහටම පේනවා ඇති. ඊට පස්සේ මෙතන ස්පෙෂල් කියලා ලියලා අරන් තියෙනවා. ඒක අරන් තියෙන මෙන්න මෙතනින් මෙහෙම ස්පෙෂල් බෝඩ් එක වෙනුවට කොහොම අලව ගන්න. මෙන්න මෙහෙම. ඒකත් අලවමු අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙතන තියෙනවා සිකුරුලියා ලක්ෂරි ඩිටෙන් කියලා. ඒක අරගෙන තියෙන මෙතනින් ඔහොම අලව ගන්න. මෙන්න මේ විදිහට අලව ගන්න. හරි ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේක අරගෙන තියෙන මෙන්න මෙතනින් අලව ගන්න. මෙන්න මෙහෙම අලව ගන්න තමයි ඒක අරන් තියෙන්නේ. ඒ වගේ දෙපැත්තටම අරගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මෙතන කාපට් එක මම මෙහෙම අරගෙන තියෙනවා ලස්සන එච්චර ලස්සන නෑ ඔයගලන්ට කැමති විදිහකට අලව ගන්න. මේ හරි. අපි එහෙනම් මේ අර මේ තීරු ටික තියෙන්නේ. ඒ තීරු ටික මේකේ අලව ගමු. මේ බස් එකේ මේ ටිකේ මම මේක අලවගෙන වීඩියෝ එකට එන්න. මම ඒ ටික අලව ගත්ත මේ විදිහට මේ එච්චර ලස්සන නෑ මේ නිකන් ටිකක් ලස්සන තියෙන්නත් එපා කියලා නෙවෙයි මේ ගොඩක්ම ලස්සනක් නෑ ඉතින්. මේ විදිහට අලව ගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ ටික අලව ගමු. අපි මෙන්න මේ කොටස් ටික අලව ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මම මේක මේ පැටලෙන හින්දා මෙන්න මේ පැත්තෙන් අංකයක් දාගත්තා බලමු. අනික් එකේ ඇත්තේ. මේක එක කියලා මෙතන ගහලා තියෙනවා. කියන්නේ මේ පැත්තෙන් මම ගහුවා. මේක එන්නේ මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට එන්නේ. අපි ගම් ගාගමු. මෙන්න මේ විදිහට ගම් ගාලා ඔයාලට මේක ගම් ගන්නත් පුළුවන් නැත්නම් මේ අර කොලේ ගම් ගන්නත් පුළුවන්. මේ විදිහට අරගෙන මෙහෙම තියලා ගන්නට අරව ගන්න ලස්සනට. මම මේක ඇලෙව්වට ඔයගලන්ට මේ තීන්ත මොන හරි තියෙනම් ගා ගන්නත් පුළුවන්. ඒ විදිහට අනිත් පැත්තත් අලව ගමු. මේ විදිහට ගම් ගාමු.
මම මේ ගොඩක් ඒවා අලවනවා පෙන්නන්න නැත්තේ වීඩියෝ එක ටිකක් දික් වෙන හින්දා මේ කලින් වීඩියෝ ටිකක් දික් වුණා. මට මේක ගොඩක් විනාඩි 10කට අඩු කාලෙකින් කරගන්න ඕනි. මේ විදිහට හරියට තියලා ගානට අලව ගන්න. මේ විදිහට හරි. ඊළඟට අපි මේකේ අලුකම මෙතන නම සිකුරුලියා කියලා. මෙන්න මේ විදිහට මම නම් ඒකේ කොලේ ගම් ගන්නෙ. මේ විදිහට කොලේ ගම් ටුට්ටක් ගාලා මෙන්න මෙහෙම අලව ගන්න ඕනේ. මේ විදිහට මේ ගානට තියලා අලව ගන්න ගම් ගාලා. හරි අපි අනිත් පැත්තෙත් ඒ විදිහටම අලව ගමු. මේ අනිත් කොලේ සිකුරුලියා. ඉතින් මේ විදිහට අලව ගමු මෙන්න මේ වගේ. මෙහෙම අපි ඊළඟට මෙතන තියෙනවා තව ස්පෙෂල් බෝඩ් දෙක. මෙතන මේකයි ස්පෙෂල් තියෙන බෝඩ් දෙක තියෙනවා. ඒ දෙකත් අලවගමු. මම ඒ දෙක අලවගෙන වීඩියෝ එකට එන්නම්. හරි මම මේකත් අලවගත්තා. ඔයගලන්ට පේනවා ඇති. මෙතන අලවගත්තා. ඊට පස්සේ ඉස්සරහ පැත්තෙත් අලවගත්තා. දැන් නම් පොඩි මේ පැත්තෙන් පොඩි ලස්සනකුත් තියෙනවා. මම මේක එච්චර ලස්සන කරන්න හිතන් ඉන්නේ නෑ. ඊට පස්සේ අපි රිම් කප් ටිකත් අලව ගන්න ඕනි. බෆර් එකක් තියෙනවා මෙතන. බෆර් එකත් අපි පස්සේ අලව ගමු. බෆර් එකේ අපි නම්බර් ප්ලේට් එකේම අලව ගමු. මෙතන තියෙන චුටි නම්බර් ප්ලේට් එකම මම දාගත්තා. මට පේනවා ඇති. මේ විදිහට මේක මෙන්න මේ හරියෙන් අලව ගමු. මෙතන මැද්දෙන් අලවන්නත් පුළුවන්. අපි මැද්දෙන් අලවමුනේ. ඒක ටිකක් ලස්සනයි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට කැමති ගම් මම පාවිච්චි කරන්න පුළුවන් මේක අලව ගන්න. මම මේ ලොකු දේවල් අලවන්න නැති හින්දා මේ බයින්ඩර් ගම් එක ගත්තේ. මෙන්න මේ විදිහට ක්‍රියා කරනකොට වේලිනවා. ඊට පස්සේ අපි පිටිපස්සේ නම්බර් ප්ලේට් එකත් අලවලා බ්‍රේක් ලයිට් දෙකත් අලවමු. පිටිපස්සේ මේ තියෙනම සම්පූර්ණයෙන්ම මේ බොක්ස් බෝඩ් වලින් හදපු මේවා. මට ඇලුමිනියම් පාට තිබුණේ රත් මේ නිකල් පාට තිබුණේ ගන්න. ඒ හින්දා මම මේ පාට ගන්නවා. මේ සුදු පාටින් තියෙනවා. ඒවත් මේ ඉතින් තමයි. ඊපස්සේ මෙන්න මේ දෙක එහෙම අලව ගන්න ඕනි. මෙන්න මේ විදිහට. එකත් ගම් වල අලව ගමු. මෙන්න මේ විදිහට ගානට තියලා අලව ගන්න. ඒ ටිකත් අලව ගත්තා. අපි ඊට පස්සේ මේ පාට දෙක අපි අන්තිමට අලවමු. ඊට පස්සේ අපි රිම් කප් ටික අලව ගමු. එතන රිම් කප් ටික මම ඒ ටික අලවගෙන වීඩියෝ එකට එන්නම්. හරි මම මේකත් අලවගත්තා. උනන්ට පේනවා ඇති. එච්චර ලස්සන රිම් කප් නෑ නෙමෙයි මේකත් අලවගත්තා. ඊට පස්සේ අපි බස් එකේ පැත්තේ මේ දෙක අලව ගන්න ඕනේ. ඒකත් අලවගෙන මම වීඩියෝ එකට එනවා. මම මේ ඒකත් අලවගත්ත සිකුරුලියා ලක්ෂරි ඩිඩන් කියන මේකත් මේච්චර ලස්සන නැහැ. ඔයගොල්ලෝ හදනකොට පොඩ්ඩක් ලස්සනට අලව ගන්න. මම මේකත් අලවගත්තා. ඒක නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ ඊට පස්සේ බෆර් එක තියෙන්නේ.
බෆර් එකෙත් ගම් ගාලා අලව ගමු. මම මේ ඒකේ සුපර් ග්ලූ ගන්නවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ගම් ගාලා අලව ගන්න ඕනේ. මාගාව මේ ග්ලූ ගන්න තිබිච්ච ගම් කුර ඉවර වෙලා මේකයි මම සුපර් ග්ලූ ගන්න නැත්තම් ටක් ගාලා අලවන්න තිබුණා. අලවගත්ත ඔයගලන්ට පේනවා ඇති මෙතන සිකුරුලියා ලක්ෂරි ඩිසයින් කියලා රතු පාටින් තියෙනවා. මේ මම ඉස්සරහ මේකත් අලවගත්ත මේ ඒක නම් මට රෙකෝඩ් කරන්න බැරි වුණා. හරි අපි ඊට පස්සේ බෆර් එකත් අලවගමු ඉස්සරහ. මේකේ සුපර් ග්ලූ ගාලා අලවගන්නේ. මෙන්න මේ විදිහට ගම් ටිකක් ගාලා අලව ගන්න ඕනේ. එහෙම අලවමු. මම මේකේ තව වීඩියෝ එකක් ගේන්න බලන්නම්. මේ තව ලයිට් එක තමයි මම හයි කරන්න හිතන් ඉන්නවා මේකට. ඒකටත් මම වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. හරි මම මේක අලවගෙන මේ පිටිපස්සේ බෆර් එකත් හයි කරගෙන මේ කාපට්ටයත් හයි කරගෙන එන්නම්. මේ මෙහෙම උනේ නම් පොඩ්ඩක් මේ ගම් චුට්ටක් හැරුණා. ඒක මේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක අවුලක් නැහැ නේ. මේ මම මේක අලවගෙන මේ පිටිපස්සේ බෆර් එකයි මේ කාපට්ටය හයි කරගෙන වීඩියෝ එකට එන්නම්. මම මේ ඉස්සරහා බෆර් එක අලව ගත්තා. ඊට පස්සේ පිටිපස්සේ බෆර් එකත් අරවල ඉවරලා කාපට් එකත් අලව ගත්තා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම මෙච්චරයි ගෙනාවේ. මම වහලු නම් ස්ටිකර් කරේ නෑ මේකේ මට අඳින්න එකක් තිබුණ නැති හින්දා මෙච්චර තමයි මේ අදට කරන්න හිතන් ඉන්නේ. තව වීඩියෝ එකක් ගේනවා මේකට සයිඩ් කන්නඩියම හයි කරන වීඩියෝ එකක්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.